මේ එන්න පොට නම් හොඳ නෑ වගේ මාටියෝ. ඉක්මනට මෙතනින් මාරු වෙලා යමන් නැත්තම් ඉතින් සද්ද කුටි තමයි. ඔව්නේ. අම්මා අයියා අපි නම් ඉතින් අවුරුද්දට කිසිම දෙයක් ගෙදර හදන්නේ නැහැ. වටේ පිටේ ගෙවල් වලින් හම්බ වෙනවනේ. මම නම් ඉතින් හැමදාම හදනවා. අවුරුදු කාලෙට විතරයිනේ. ඔව් ඉතින්. පොඩි උන්ගේ සද්දයක්වත් නැහැනේ නංගි. කොහේ හරි ගිහින්වත්ද කවුද? යන්න විදියක් නැහැ අක්කේ. මොකද අපේ එකක් තාම ආවේ නැහනේ. අනේ අම්මෝ මේ කවුද නංගියේ මේ? අනේ අම්මෝ මට ටිකක් අමාරුයි වගේ මාව කාමරේට එක්කන් යනවද? කාමරේට එක්කන් යන්න? තමුසේ කවුද? අනේ අම්මා මට අමාරුයි දෙයනේ අම්මෝ මේ ආවතක් බලාගෙන යනවා. කවුද නංගියේ මේ? කවුද දන්නේ අක්කේ? මමත් අද තමයි දැක්කේ. හිඟන්නෙක් වෙන්නේ නැති. මෙන්න මේ සල්ලි අරන් ආපුවතක් බලාගෙන යනවා. මට මේ මිනිස්යාව හොඳට දැකලා පුරුදුයි වගේනේ. කවුද අප්පා? මොකෝ මේ කවුද මේ? ඒක තමයි ඒ අපිත් මේ බැලුවේ. වෙන කවුරුත් නෙමෙයි මම මේ ගුනේ අප්පට සිරි ගුනේ මොකෝ උනේ? අර නතරාඩියෝ දෙන්න මට වෙඩි තිබ්බා. මොකක්? නෙවෙයි තව පොඩ්ඩෙන් මගේ වැටිච්ච වැටිලට හොම්බ ගලවලා යනවා. මුන් දෙන්න කොරොත් කරන්නේ ඔය වගේ වැඩක්මනේ. මං ගේත් බැලුවා මොකද මෙච්චර පරක්කු කියලා. අපේ කාටද මම? ඔකෝ මොකද බං දැන් කරන්නේ? ඒවත් හිටියනම් අපේ ගෙදරට හරි යන්න තිබ්බා. දැන් ඉතින් කොහේ කියලා යන්නද? ඒ බුදම්මෝ. මොකදානේ? උඹලා දෙන්න හැංගිලාද? මොකක්ද අර ගුණයට කරලා තියෙන්නේ? ඇයි? මොකද උඹලා දෙන්න මේ මිනිස්යාට වෙඩි තිබ්බේ? වෙඩි තිබ්බා? මේ අපි? කවුද මාමට ඔය ගල් පැලෙන පචේ කිව්වේ? කිව්වේ ගුණේ. මම දන්නේ නැතයි උඹලා දෙන්නගේ තරම. ළමල්ලකෝ ගෙදර මම බලා ගන්න. මොකද්ද උකුන් අයියේ උනේ? මොනව වෙන්නද බං? පොඩි ආතල් එකක් ගන්න ගිහින් ඒක අල වුණා. දැන් නම් ෂේප් ඔයගේ විලාව හොඳයි. තද ප්‍රෙෂර් එකට ඔය වෙඩිල පත් වුණා නම් ඔයගේ බෙල්ලත් එක්ක ගැලවිලා යන්නේ. අම්මා ගැලවෙන්න නම් දෙයක් නැහැ. දැනටමත් මට දැනෙන්නේ ගැලවිලා වගේ තමයි. පව්වනේ අර මාමා. පව් නෙවෙයි. ඔයාකට ඔහොම වෙලා මදි අපිට කරණේවට. ඇයි? උඹට එකෙන් වැඩක් නැහැනේ. මං පස්සේ කියන්නම්කෝ. මේ කීයටද බං ඔය ගණ දෙනු හා වැඩ ඇල්ලීම නැකත තියෙන්නේ? මං ආසම නැකත බං ඒක. මං හිතන්නේ තව පැය භාගයකින් විතරද කොහෙද? සිරාවට පොඩ්ඩක් ඉන්නකෝ. මට ඔයාලට දෙයක් පෙන්වන්න බැරි වුණානේ. කොහෙද බං ඔය දුවන්නේ? ඒ කියලා පලයන්කෝ මොකද්ද කියලා. පොඩ්ඩක් ඉන්නකෝ මං අරන් එනකන්. මොකද්ද බං අර ගේන්න ගියේ? කවුද බං දන්නේ? උකුන් අයියේ මේ ඔප්පට සිරි තුම්මුලස් එකක්. තුම්මුලස් නෙවෙයි උකුන් අයියේ මේ බට්ටෙක්. අපේ පැත්තේ කියන්නේ තුම්මුලස් කියලා බං. මොකද කියන්නේ? පත්තු කරමුද? එහෙනම් දැද්ද ඔය වැඩකට නැති ඇලුමිනියම් ලොකු මුට්ටියක් එහෙම. ඒ මොකටද? දැද්ද කියපන්කෝ. මං හිතන්නේ අගුව පැත්තේ නම් වැඩ කර නැති ලොකු මුට්ටියක් තිබ්බා. හැබැයි ඉතින් ඒක ටිකක් ලොකුයි. කොහොමද ලොකු එකක් තමයි බං මේකට ඕනි වෙන්නේ. මේකේ සයිස් එකේ හැටියට ලොකු එකක් තමයි ඕනි වෙන්නේ. ඉන්නකෝ මං එහෙනම් අරන් එන්න. මේක අල්ලගන්නකෝ. මේකේ සයිස් එකේ හැටියට සුපිරියටම තියෙයිනේ. ආයෙත් අහලා. උකුන් අයියේ මේක තමයි තියෙන්නේ. මේක ඇති වෙයිද? ඔප්පට සිරි. ඕක සුපිරි බං. ඕක අරන් වරෙන්. මොකද ගුණේ දැන්? දැන් නම් ටිකක් හොඳයි. ඒ උනාට ඔළුව ටිකක් රිදෙනවා. ඕකත් වරුවක් විතර යද්දි අඩුවේ. යංකෝ ගෙට දැන් නැකතත් ලං වීගෙනනේ එන්නේ. මම මෙතනට වෙලා ඉන්න. මොකද මට ටිකක් අමාරුයි. එහෙනම් උතෙන්ට වෙලා ඉන්නකෝ. මං කණ්ඩේම මොන හරි අරන් එන්නම්කෝ. මේ හරිද? නෑ මාටින් අයියේ තව විනාඩියක් තියෙනවා. මේක නම් පට්ටටම උඩ යයි වගේ බං. තුම්මුලස් එකක් ලොකුයිනේ. අපි නම් කවදාවත් ඔහොම කළා නෑ. දැන් බලාගනින්කෝ මේක පට්ටාතල්. මාටින් අයියේ තව තප්පර 15යි. ඔඩ්ඩේ 10 9 8 7 6 5 4 3 2 1 මාටින් අයියේ හරි. අනේ මේ කන් දෙක වහගනින්. අප්පට සිරි අර බලන්නකෝ ඒක යන උඩ. කොහොමද ආතල් එක? අඩෝ ඒකේ පවර් එක වැඩි බං. බුදමෝ අප්පට සිරි මුට්ටිය ගුණේ මමගේ ඔළුවට නේද වැටුනේ. ඒකනේ මාටින් අයියේ. ඉඳලා ඉවරයි.
මොකෝ ගුණේ මේ මම මේ සද්ද ඇහිලා ආවේ. අරුන් දෙක තුම්මුලස් එක කුඩින්ද කොහෙද මුට්ටියක් තියලා පත්තු කරාද කොහෙද? ඒක ඇවිල්ලා කෙලිම මගේ ඔළුවේ වැදුනා. අම්මෝ අප්පට සිරි මේ අවුරුද්ද නම් මට ඉතර හොඳ නෑ වගේ. අම්මෝ ඔක්කොම බොතේ. රුපියල් 50ක් ආ මගෙන් ගන්න දෙනු තල්ලි. මේකෙන් මේ බුල්ටු එකක්වත් කන්න පුළුවන් දාච්චි. ආච්චි අම්මට තියෙන විදියට තමයි ආච්චි අම්මා දෙන්නේ. අනික මේක චාරිත්‍රාක් විතරයි. චාරිත්‍රාක් උනත් අඩුම රුපියල් 1000ක්වත් දෙන්න ඕනි. රුපියල් 50ට කොන්ද නමන එකත් පාඩුයි ආච්චි. මූයකෝ ආන් හරි තව ටිකක් ඉස්සරයි. තව පොඩ්ඩක්. මේක යන්න බයයි පියදාස මහත්තයෝ. අමුසේ බය නැතුව යනවා. ඔය අතු හයියයි. අයියා උනාට මට මෙතන යන්න බයයි මහත්තයෝ. හරි හරි එහෙනම් ඔතනින්ම කපලා දානවකෝ. ගිය පාරත් කොස් ගෙඩියක් වැටලා සීට් දෙකක්ම කුඩු වුණා. කොස් අත වගේද මගේ වහල. ඔව් දැන් ඉතින් ආයෙත් බඩුත් ගණන්නේ. මෙතනින් කපනවා එනං. කපනවා. මාටින් අයියේ පරිස්සමෙන් හොඳේ. උඹලා බය වෙන්නේ නැතුව ඉඳපන් බං. මට මේවා වැඩ නෙවෙයි. හරි ඉක්මනට ඔක යවපන්කෝ. ඕක ටිකක් වෙලා යනවා උක්කුන් අයියේ. ඕක මල් වෙඩිල්ලන්නේ. ඒකයි ඔය වෙලා යන්නේ. මේකේ සයිස් එකේ හැටියට කොහොම පුපුරයිද? අප්පට සිරි වෙනවා. ආස්කුරාර මමගේ චරමසේ නේද පිපුරුවේ. ඉඳලා ඉවරයි. වර්සොට් දැන් නම් ඉතින් අර මම ඇවිල්ලා අපේ අම්බලාට කියනවමයි උක්කුන් අයියේ. සෙනේ මේ පියදාස මල්ලිනේ එන්න නෙවෙයි මම මේ දෙකක් කියලා යන්නයි ආවේ. ඇයි මල්ලි මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහන ලස්සන විතර අර බලනවා මගේ ගෙදර වහලට වෙලා තියෙන දේ. මගේ දෙයියනේ මොකක්ද අප්පයි වෙලා තියෙන්නේ? ඔයලාගේ අර නොසන්ඩාලෝ හින්දා තමයි එහෙම වුනේ. මොකක් මේ අපේ උන් නිසා? ඔව් මම ආයේ කියන්නේ. හෙටම ගිහිල්ලා මට සීට් 3ක් ගෙනත් දුන්නොත් හොඳයි. නැත්තම් මං නරක මිනිහා කියන්න එපා. මං කිව්වා නේද ඕකත් එක මොකුත් නඩුවක් දාගන්න එපා කියලා. අපි හිතලා කරන්නේ නෑ අම්මේ. නිකන් ආස්කුරක් යැව්වේ. ඉතින් ඒක ගිහලා වැදුනේ එයාගේ දර කොස්සත්තක් කප හිටපු මගේ සරමේ. ඔව් නැන්දේ සරම ඇතුලේ පිපුරුවේ. අපි එකෙන් හිතලා කලේ නෑනේ අම්මේ. අපේ කා නේද ඔය අලුගුත්තේරු වැඩේ කරේ. නෑ නැන්දේ මගේ අතින් තමයි ගියේ. මට පේන්නේ ඔක්කොටම වඩා මූ හපන් වගේ. ඇයි නැද්ද මේ බොනලින්දට බිරිස් කරලුයි කාසී දාලා තියෙන්නේ? ඒකට තමයි ලින්දත් එක්ක ගන්න දෙනු කරනවා කියලා කියන්නේ. මේ පැත්තේ ඉතින් මුළු අවුරුද්ද පුරාවටම වතුර බොන්නේ මේ ලින්දවල් වලින්නේ. එතකොට අපේ පැත්තේ වැඩිය ලිඳවල් නැහනේ ආච්චි අම්මේ. අපි එහෙම මිරිස් කරල් කාසියම දානවා නම් දාන්න ඕනි ජල සම්පාදනයේ ටැංකියටද? නෑ බොගේ කාටද? මෙන්න මේ තාරිතේ කරලා යමදුවේ යන්න. දැන් ඉන්න පොඩි උන් එක කතා කරනවට වැඩිය හොඳයි ලින්දට පනලා මැරෙනවා. අන්න ඒක නම් නියම අදහස ආච්චි අම්මේ. මොකද ඉතින් දැන් ඉතින් හිටිය කියලා වැඩකුත් නැහනේ. පුතේ එන්නේ නැද්ද? අම්මලා යන්නකෝ අපි එන්න. අනේ මේ ඇයි මාටින් අයියේ? ගමේ හැමෝම ඔය විදියට මේකට සල්ලි දාන්න නැතිද බං? අපේ ගමේ නම් දානවා මාටින් අයියේ. එතකොට උඹලගේ ගමේ පවුල් කීයක් විතර ඉන්නවද? උඹට මොකටද ඒක? ඒක නම් මං ඉතින් හරියටම දන්නේ නැහැ මාටින් අයියේ. කොහොමත් ඉතින් ගමේ මිනිස්සු සෑහෙන්න ඉන්නවා ඉතින්. ඒ කියන්නේ 2000 3000ක්වත්? හරියටම දන්නේ නැහැ ඉතින්. ඒ ඔක්කොමලා ඉතින් මේ වගේ ඔය ලිඳවල් එක ගණ දෙනු කරනවද බං? කොහොමත් මේ පැත්තේම අය මේ විදිහට ලිඳවල් එක ගණ දෙනු කරනවා මාටින් අයියේ. මේ අහල පහල තියෙන අනිත් ගම්වල අයත් එහෙම කරනවා. මම දැකලා තියෙනවා. ඔඩ්ඩේ ඒ පාර උඹ මොකද්ද කරන්න හදන්නේ? නෑ මම මේ කල්පනා කරේ ලිඳවල් ටිකට පැන්න නම් අපිට සෑහෙන්න ගාණක් හොයා ගන්න පුළුවන්. උඹගේ ඔළුව කොහේ හරි වැදුනද? තෝ ඔය කරන්න කියන මගුල් කරන්න ගිහිල්ලා අපිට ගුටි තමයි කන්න වෙන්නේ. අම්බෝ ඔව් යන්. මේ අද ඔයාලා යනවද ඔක්කොන් අයියේ? අනේ මන්ද බං අම්මලා නම් ඉතින් තාම මොකුත් කිව්වේ නෑ. යන්නේ නැති වෙයි මං හිතන්නේ. ඇයි? මං දැක්කා උඹලගේ තාත්තයි මුන්ගේ තාත්තයි උදෙන්ම කොහෙද යනවා. එහෙනම් ඉතින් අද කොහොමත් යන්නේ. මොකද ඉතින් යනව නම් උදෙන්ම යන්න එපයි. අර මාම පව් නේද ඔක්කොන් අයියේ. අදත් උදෙන්ම අතර පුටුව තියාගෙන වාඩි වෙලා ඉන්නවා. දැන් නම් මටත් පව් කියලා හිතෙනවා බං. ආපු දවසේ ඉඳන් කොහෙවත් යන්න උනේ නෑනේ. මේක නේද බං උඹලගේ තාත්තා අර වැඩ අල්ලන වෙලාවට ස්ටාර්ට් කරේ? ඔව් මාටින් අයියේ. අඩෝ මේක සුපිරි භාණ්ඩයක් නේ. පරණ එකක් නේ. ඔව් ඔක්කොන් අයියේ මේක ගොඩක්ම පරණ එකක්. ගොඩක් අය අපේ තාත්තගෙන් මේක ඉල්ලුවත් එක්ක ඒත් තාත්තා දුන්නේ නෑ. මේකේ යන්න පුළුවන්ද බං? අර තව මොකද්ද බං තියෙන්නේ පිටිපස්සට මේ ඩක්කුවක් වගේ එකක්. ඒක එහෙම නැද්ද? අරේ තියෙනවා මාටින් අයියේ. ඒක එහා පැත්තට දාලා තියෙන්නේ. මේකේ යන්න බැරිද බං? පුළුවන් මාටින් අයියේ. මේක යන්න පුළුවන්. හොඳට වැඩ කරනවා. හැබැයි තාත්තා කිව්වා මොකද්ද අවුලක් නම් තියෙනවා කියලා. මොකද්ද දන්නේ නැහැ හැබැයි. මට ආසයි බං මේක පදින්න.
උඹට පුළුවන්ද මේක පදින්න? මම පැදලම නෑ බං. ඒත් තාසයි. උඹට පුළුවන්ද බං? මට පුළුවන් උකුන් අයියේ. මේ එහෙනම් යමන්කෝ රවුම. බෑ මාටින් අයියේ තාත්තලා බැන්නොත් එහෙම. දැන් තාත්තලා නෑනේ බං. තාත්තලා කොහෙද ගියානේ? උඹ ස්ටාර්ට් කරපන්කෝ. අපි ගිහින් රවුමක් දාලා එමු. ඉන්නකෝ එහෙනම් මම අර ඩක්කුවට සෙට් කළා පාරට අරන් දෙන්නම්කෝ. මම පාරට ගන්න. උඹ ස්ටාර්ට් කරලා දීපන්කෝ. හරි මාටින් අයියේ. දැන් මොකද්ද මං කරන්න ඕනේ? එයා හැඩල් එකේ තියෙන ගියර් එක වගේ කෑල්ලක්. අන්න ඒක ඉස්සරහට දාන්නකෝ මාටින් අයියේ. මේකද? අන්න හරි. අනේ ඒක දානකොටම ගියානේ. මග මගුල. බුදමෝ අප්පට සිරි ගුණේ මම ට්‍රැක්ටරේට යට වුණා නේද? අම්මෝ අයියෝ